ඒ කියන්නේ මෙහෙමයි බං මං ඇත්තම සීන් එක කියන්නම්කෝ. මම මේ ලයිව් ස්ට්‍රීම් දෙද්දි බං එක්ක ෆ්‍රී ෆයර් නතර කරන්න ඕනේ. හරිද? එක්ක ෆ්‍රී ෆයර් නතර කරන්න ඕනේ. තව අවුරුද්දක් විතර ප්ලේ කරලා එකපාරට නතර කරන්නත් බෑනේ. චැට් එකේ බං ඒ කියන්නේ හේට් කමෙන්ට් වැටෙද්දි බයිද්දි කරද්දි බං ඇත්තටම බං හිතට වේදනයි බං. හරිද? හේට් කමෙන්ට් වැටෙද්දි බං සිරාවටම හිත අවුල් යනවා. හරිද? මේ ඉවසීමෙන් මාර ඉවසීමකින් දැන් මේ මාස දෙකක් විතර මාර ඉවසීමකින් ලයිව් ස්ට්‍රීම් මේ කරන්න උඹලා දන්නවනේ. මිනිස්සුන්ට වයින්නවට මං කැමති නෑ. ඉතින් ඒක නිසා තමයි බං මේ මං චුට්ටක් මේ පැත්තෙන් අයින් වෙන්න හදන්නේ මේ ඇත්ති කියලා හිතලා තියෙනවා. බලමු සතියකට දවසක්. ඒ කියන්නේ මෙහෙමයි බං මං ඇත්තම සීන් එක කියන්නම්කෝ. මම මේ ලයිව් ස්ට්‍රීම් දෙද්දි බං එක්ක ෆ්‍රී ෆයර් නතර කරන්න ඕනේ. හරිද? එක්ක ෆ්‍රී ෆයර් නතර කරන්න ඕනේ. තව අවුරුද්දක් විතර ප්ලේ කරලා එකපාරට නතර කරන්නත් බෑනේ. ඒ කියන්නේ බං චැට් එකේ බං ඒ කියන්නේ හේට් කමෙන්ට් වැටෙද්දි බයිද්දි කරද්දි බං ඇත්තටම බං හිතට වේදනයි බං. හරිද? කාටවත් වරද්දක් කරන්න නැතුව පාඩුවේ ඉද්දි බං හේට් කමෙන්ට් වැටෙද්දි බං සිරාවටම හිත අවුල් යනවා. හරිද? මේ ඉවසීමෙන් මාර ඉවසීමකින් දැන් මේ මාස දෙකක් විතර මාර ඉවසීමකින් ලයිව් ස්ට්‍රීම් මේ කරන්න උඹලා දන්නවනේ. මේ මං කැමති නෑ බං මිනිස්සුන්ට බයින්න කාටවත් බයින්න මට බයිනවට මයි ගෙදර මිනිස්සුන්ට බයිනවට මං කැමති නෑ. ඉතින් ඒක නිසා තමයි බං මේ මං චුට්ටක් මේ පැත්තෙන් අයින් වෙන්න හදන්නේ මේ ඇත්ති කියලා හිතලා තියෙන්නේ බං ආසාවෙන් කරා මහන්සියලා කරා බල හිතන්න එපා මම මේ සල්ලි හම්බ කරන මානසිකත්වයෙන් කරනවා කියලා මට මේ ලයිව් ස්ට්‍රීම් එකෙන් බං එන සොච්චමක් නෑ හොඳේ. මේ ඉස්සර හෙව්වා ඉස්සර අම්මානකට හෙව්වා හරනම් මම පාට්න නතර කරපු දවස්වල තමයි බං ලයිව් ස්ට්‍රීම් නතර කරන්න ඕනේ. එහෙම කරේ නෑනේ බං. අපේ ගොඩක් ස්ට්‍රීමර්ස්ලා එහෙම කරේ නෑ. අපේ සෙට් එක බොර අයියලා පවහෂානෝ අයියලා අපේ 180ක් මේ ස්ට්‍රීමර්ස්ලා බං මේ ලයිව් එක කන්ටිනියු කරා පාට්න තිබ්බ හෝ නැත. ඉතින් මාත් බං මේ ෆීල්ඩ් එකට ආදරේ නිසා මට සෙට් වෙච්ච සෙට් එක කොල්ලෝ කෙල්ලෝ ටික නිසා මමත් දිගටම කරා. හරිද? මේ චුට්ටක් හොයලා බලහන් උඹලා නිකන් හිතින් කල්පනා කරලා බලපන්. මම මේ ලයිව් එක දාන්න මට නයිට් එකම මගේ සම්පූර්ණ ඉවරයිනේ. රෑ මෙහි වෙලාවෙන් 10:00 ඉඳන් 12:00 වෙනකම්. මම මේ වෙලාවට මචං මම බයිතෝ එකක් ගැහුවා නම් මෙහි ජොබ් එකක් කරා නම් බං මට රුපියල් 20000ක් දවසට හම්බෙනවා. හරිද? දවස රුපියල් කොලයක් වදිනවනේ. දවස රුපියල් 20000ක් හම්බෙනවා එක නයිට් එකකට. ඉතින් ඒ ඔක්කොම කැප කිරීම කරලා තමයි මචං මම මේ ලයිව් ස්ට්‍රීම් එකක් දෙන්නේ. ඉතින් මේ බැනුනුත් අහන්න ඕනේ ලයිව් එක කරන්නත් ඕනේ. හරිද? පට්ට මහන්සියක්. ඉතින් ඒක නිසා තමයි බං මම කියන්නේ බඩ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ බා. ඒකින්ද තමයි දැන් මේ මාස දෙකක් විතර හරීම ඉවසීමෙන් ලයිව් එක කරේ. ෆ්‍රී ෆයර් ඕනේ නැහැලු. බලමු ඉස්සරහටනේ මොකද වෙන්නේ කියලා. මේ මම ඉස්සරහට හිතාගෙන ඉන්නේ බං කන්ටෙන්ට් ක්‍රියේට්. ඒ කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේට් කියන්නේ මේවත් කන්ටෙන්ට් පැත්තට තමයි වැටෙන්නේ. ඔයිට වඩා දේවල් වුණානේ. අඩ හිමා ආදරේ හිමා වචනෙට. නෑ මම මේ මිනිස්සුયો කියන කරන දේවල් හින්දා නෙමෙයි නතර කරන්නේ. මට ඇති කියලා හිතලා තියෙන්නේ. මම දැන් මේ ටිකේ දැන් බලපන් එකම දිගට අපි හොල්මන් ගේම් මනේ ගැහුවේ. මම ඉස්සර හොල්මන් ගේම් දෙන්න කැමතිත් නෑ. දැන් හොල්මන් ගේම් මනේ ගැහුවේ බං හොල්ම මේ PC ගේම්ස් ගහද්දි බං මේ බලපන් එක කුණුහරුප කමෙන්ට් එකක් ගියේ නෑ බං chat එකේ. මේ පැය දෙකට මේ දවස් 4ම ගත්තොත් දවස් 4ම එකක්වත් තිබ්බේ නෑ. උඹලා හිතපන්. ෆ්‍රී ෆයර් ගහන දවසට කොහොමද කියලා වෙනස උඹලා තේරුම් ගනින්. හරිද? බලමු ඉතින්. ඉස්සරහට ෂේප් එක කරගෙන යමු. මම මේ පොඩ්ඩක් බං ටීම් එකක් හදාගෙන අපේ ටීම් එකක් හදාගෙන මේ කොමඩි සීන් ආතල් සීන් මේ ජපානයේ channel එකක් නෑ එහෙම. උඹලට මේ පට් එක්ස්පීරියන්ස් එකක් ගේන්න වචන් මේ ප්‍රොඩක්ෂන් එක ඔක්කොම තියෙනවා. මේ ආතල් වැඩක් පටන් ගන්න හිතාගෙන ඉන්නේ ලබන සතියේදී. ආපහු අපේ බ්ලොග් එක යනවා. ඒ channel එක මචං සුපිරියටම කරන්න හිතා ඉන්නේ එඩිටර් කෙනෙක්ට වේකන්සි එකක් තියෙනවා. හොඳේ. මේ හොඳ එක්ස්පීරියන්ස් ක්වොලිෆයිඩ් එඩිටර් කෙනෙක්ට ඒ කියන්නේ මම TikTok එකේ දාලා තියෙන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ මට්ටමට එඩිට් එකක් ගහන්න පුළුවන් නම් ළමයි මේ chance එකක් තියෙනවා. දැන් බලපන්. උඹ මේක නිසානේ හොල්මන් වලට තිබ්බ හරි බය නැති උනේ. අනේ ඵලයන් බයි යන්න. මම කොහෙද බං හොල්මන් වලට බය. අපි මේ කනත් එක vlog එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා. මේ එන්නේ නැහනේ තරුව එන බයයි වම් පට්ට බයයි. එන්නේ නැවා. හරිද? මේ
අඩේ නෑ බං උඹලව මට කරදරයක් නෙමෙයි උඹලා මචං අඩෝ බලපන් මට බං ලංකාවේ කොයි පැත්තකට ගියත් බං පොඩි කොල්ලෙක් හරි මචං අඳුරන එකෙක් ඉන්නවනේ ආසයි බං එහෙම කතා කරත් දැන් මෙහෙත් එදා මියුසිකල් එකට ගිහිල්ලා 4 දිනක් විතර කතා කරා හරිද අඩෝ එහෙම ආසයි බං පොඩි අය කියන දේවල් ගණන් ගන්න කවුද සඳු ගණන් ගන්න නෑ බං පිස්සුද බං ඕවා ගණන් ගන්නවද එහෙනම් අපි මෙතන නෑ බං එහෙලත් දැන් අවුරුදු ගානකට කලින් ලයිව් නතර කරලා මේ කට්ටියට මේ මොකක් හරි ගේම් ප්ලේ එකක් තියෙනවද ඔයාලට ගේන්න ඕන ගේම් එකක් තියෙනවද මොකක් හරි උන්ට ඕන උනේ උඹ ලයිව් කරන එක නවත්තන්න ඉතින් බැරි වුණානේ බං දැන් අවුරුදු 7ක්ම කරානේ ඒකනේ බං දැන් අවුරුදු 7ක්ම කරා දැන් මේ මටම ඇති කියලා හිතිලා මචං තමයි මේ මම තීරණේ කරලා තියෙන්නේ බලමු ඒක තීරණේ දැන් 100%ක් නෑ මම එකයි කිව්වේ 90ක් විතර ගොඩක් දුරට මේ බලමු අනේ අනේ ඈවා නෑ නෑ යකෝ නෑ නෑ ගොඩ මේ කට්ටිය ගේම් එකක් තියෙනවා නම් ඉල්ලන්න මොකක්ද ඕනේ PC ස්ටෝරි ගේම් වලට තමයි මං ආස ස්ටෝරියත් එක්ක යද්දි තමයි ආතල් චිල් බයි කියන දේ සඳුවයි ගෑවිලාවත් නෑ හනේ හනේ වීඩියෝස් තියෙනවා උඹගේ අනේ ඵලයන් යන්න හිවා මේ ෆොරස්ට් එක ගහමුද අපි සිකුරාදා රැටයි සෙන්සුරාදා රැටයි මොකද කියන්නේ